මේ දවස්වල හැමෝම වගේ කොලජන් ගැන කතා කරනවානේ. හැබැයි ගොඩක් දෙනෙක් මට කියන අනේ මම කොලජන් ගන්නවා ඒ වුණාට කොලජන් වලින් හරි ප්‍රතිඵලයක් තියෙනවද කියලා මට නම් පේන්නේ නැහැ කියන එක. ඔන්න එහෙම කියන අයට තමයි අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ කොලජන් එකක් ගන්නකොට මේ කොලජන් එකේ ප්‍රතිඵල අපිට තියෙනවද නැද්ද කියලා අපිට පෙන්වන්න පුළුවන් සයන්ස් මොනවාද කියලා තමයි ඔන්න අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ. ඉතින් කොලජන් කියලා කියන්නේ දැනටමත් අපේ ශරීරයේ තියෙන දෙයක්. ඉතින් අපි වයස්ගත වෙන්න විශේෂයෙන්ම වයස අවුරුදු 30න් පස්සේ අපේ ශරීරයේ මේ තියෙන කොලජන් නිෂ්පාදනය වීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි අපේ ශරීරයට අවශ්‍යතාවයේ කොලජන් වල තියෙන ඒකේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙතන ඌනතාවයක් ඇති වෙන නිසා තමයි බාහිරින් මේ කොලජන් ලබා දීම ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් අපේ ශරීරයේ ගොඩක් වෙලාට මේ කොලජන් මදි වෙන නිසා විවිධ විදිහේ ව්‍යාකූලතාවයන් ඇති වෙනවා. ඒක තමයි ගොඩක් වෙලාට වයසට යනකොට අපේ හැම රැලි වැටෙන්න බලන්නේ, එල්ලා වැටෙන්න බලන්නේ, අපේ ස්කින් එකේ ගොඩක් වෙලාට පිග්මන්ටේෂන් තත්ත්වයන් පවා එන්න බලන්නේ ගොඩක් වෙලාට මේ ඇඟේ ශරීරයේ තියෙන කොලජන් ධාරිතාවය අඩු වුණාම. මීටත් අමතරව ගොඩක් වෙලාට අපේ ජොයින්ස් වල වීක්නස් එකක් ඇති වෙන්න පුළුවන්. එක සද්ද ඇහෙන්න ගොඩක් වෙලාට දනිස්ස නවනකොට කරනකොට අපිට සද්ද එහෙම ඇහෙනවා නම් ගොඩක් වෙලාට මේකට හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ශරීරයේ තියෙන මෙන්න මේ කොලජන් ඌනතාවය. මීට අමතරව ඔයාගේ හිසකේ තුනී වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මසල් මාස් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම ඔයාට කොලජන් අතිරේක පෝෂණ සත්කාරයක් විතර ඔයාගේ ශරීරයට එකතු කරන්න පුළුවන් නම් මේ වලට අපිට හොඳ විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඉතින් කොලජන් ගැන කතා කරනකොට කොලජන් වර්ග කිහිපයක්ම තියෙනවා. මරෑන් කොලජන් තියෙනවා, බෝවින් කොලජන් තියෙනවා, තවත් එක එක විදිහේ කොලජන් තියෙනවා. ඉතින් මෙන්න මේ කොලජන් දෙක තමයි මූලික වශයෙන්ම කොලජන් විදිහට මාකට් එකට ගියාම හම්බෙන්නේ. මීට අමතරව තවත් තියෙනවා එක එක විදිහේ වීගන් කොලජන් වර්ග තියෙනවා. ඒ කියන්නේ ශාකසාරයෙන් ලබා ගන්නා කොලජන් වර්ග තියෙනවා. හැබැයි මේ වෙනකම් මම ඇත්තටම ඒ වගේ කොලජන් එකක් යූස් කරලා නැහැ. ඉතින් මේ බෝවින් කොලජන් සහ මරෑන් කොලජන් කියන දෙක තමයි ගොඩක් වෙලාට මම යූස් කරලා තියෙන්නේ. ඉතින් මේ දෙක අතුරිනුත් ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්න කැමති මරෑන් කොලජන් එක. මොකද මරෑන් කොලජන් එක තෝරගන්න හේතුව ඇවිල්ලා සයන්ටිෆිකලි ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මත්ස්‍යයන්ගෙන් මේ ලබා ගන්නා කොලජන් තමයි අපේ ශරීරයේ තියෙන DNA කියන්නේ අපේ ශරීරයේ විසින්ම නිෂ්පාදනය කරන කොලජන් වලට සමානව ආසන්න වශයෙන්ම සමාන වෙන්නේ කියලා. ඉතින් මේ නිසා අපිට ඉක්මන් ප්‍රතිඵල මෙන්න මේ මරෑන් කොලජන් හරහා අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කොලජන් එකක් ගන්න අරගත්තම සාමාන්‍යයෙන් පළවෙනි සතියේ ඇතුළතදී අනිවාර්යෙන් ඔයාට මේකේ වෙනස්කමක් බලන්න පුළුවන් වෙනවා. එකපාර මේ රින්කල්ස් නැති වෙන එකක්වත් ඔයාගේ මේ කොණ්ඩේ හැලෙන එක නතර වෙන එකක්වත් මසල් මාස් එක එකපාර බිල්ඩ් අප් වෙන එකක්වත් නෙවෙයි මෙතනදී ඔයාට බලන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඔයාගේ ස්කින් එකේ මෙන්න මේ අතේ මේක තමයි ගොඩක් වෙලාවට මම නම් බලන්නේ කොලජන් එකක් මගේ ස්කින් එකට මගේ බොඩි එකට වැඩ කරනවද නැද්ද කියලා. ගොඩාක් වෙලාවට මෙන්න මේ අතේ මෙතන තියෙන ස්කින් එක සහ කකුලේ කලවේ තියෙන ස්කින් එක ඔයාට හොඳට බලා ගන්න පුළුවන්. කොලජන් ගන්නකොට හොඳට රබාන වගේ හොඳට ලස්සනට ඇදිලා හොඳට හයිඩ්‍රේට් වෙලා අපේට බලා ගන්න පුළුවන් හොඳම තැන් දෙක තමයි අතේ මෙතනයි ඒ වගේම කලවේ සමයි. ඉතින් ගොඩක් කට්ටිය කොලජන් එකක් පාවිච්චි කරන්න අරගෙන සතියකින් දෙකකින් විතර බලාපොරොත්තු වෙනවා එක පාට ග්ලාස් ස්කින් එකක් පොඩ්ඩක් හොඳට කොණ්ඩේ වොලියුමයිස් වෙලා මසල් මාස් එකක්. ඉතින් ඇත්තටම කොලජන් එකකින් එච්චර දෙයක් සිද්ධ වෙන්න ඔයා අවම වශයෙන් මාස 3ක්වත් පාවිච්චි කරන්න ඕනේ හොඳ කොලජන් එකක්. හොඳ ප්‍රීමියම් ක්වොලිටි කොලජන් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. ටිකක් ලෝ ග්‍රේඩ් එකේ තියෙන කිසිම ක්වොලිටි එකක් නැති කොලජන් එකක් පාවිච්චි කරොත් ඇත්තටම කොලජන් හරහා ලැබෙන වාසි ප්‍රයෝජන ඔයාලට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් පෞද්ගලිකව මේ දවස්වල මම පාවිච්චි කරන කොලජන් එක තමයි මෙන්න මේ ලෝරා එකේ එන කොලජන් එක. මේක ඇත්තටම මගේ දැන් 3 වෙනි බොක්ස් එක. මේකත් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මම භාගයක් විතර ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඕනම කොලජන් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාට ඊළඟට අහන ප්‍රශ්න තමයි මේ කොලජන් එකක් පාවිච්චි කරනකොට මාස 3ක් බිල නතර කරන්න ඕනද කියලා. කිසිසේත්ම නැහැ. කොලජන් එකක් ඔයාට හොඳ ප්‍රීමියම් ක්වොලිටි කොලජන් එකක් කියන අනවශ්‍ය අමුද්‍රව්‍ය ගොඩාක් තියෙන කොලජන් අර සුදු වෙනවා කොලජන් වලින් ඊට පස්සේ අරක weight loss වෙනවා කොලජන් වලින් කියලා බොරු විකාර කියලා දෙන කොලජන් ඇත්තටම ගන්න එපා. කොලජන් එකක් හරහා එහෙම සුදු වෙන්නේ නැහැ. ස්කින් එක චුට්ටක් අර හයිඩ්‍රේට් වෙන නිසා අර පොඩි ග්ලෝ එකක් එනවා. හැබැයි මේ අර සුදු වෙන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අමතර ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා තියෙනවා. ඉතින් මේ අමතර ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩි වෙන තරමට ඔයාගේ ස්කින් එකේ ව්‍යාකූල තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මේක දීර්ඝකාලීනව පාවිච්චි කරනකොට. හැබැයි කොලජන් එකක් පියෝ කොලජන් එකක් ඔයා පාවිච්චි කරනවා නම් දැන් විටමින් C, බයෝටින් වගේ එකතු කරාට කමක් නැහැ. හැබැයි අනවශ්‍ය දේවල් ගොඩාක් එකතු කරලා මේකට තියනකොට තමයි මේ ව්‍යාකූලතාවය නැති වෙන්නේ. ඉතින් පියෝ කොලජන් එකක් හොඳ ප්‍රීමියම් කොලජන් එකක් ඔයා පාවිච්චි කරනවා නම් මේක දෛනිකව ඔයාට එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දෙවැනි ප්‍රශ්නය අහන්නේ මල්ටි විටමින් නැත්නම් විටමින් C වගේ සප්ලිමන්ට්ස් ගන්නකොට මේ කොලජන් එකක් ඒකත් එක්ක ගත්තට කමක් නැද්ද?
කිසිම අදාළත්වයක් නෑ මල්ටි විටමින් එකේ කාර්යය වෙනයි කොලජන් එකේ කාර්යය වෙනයි. ඉතින් මේ දෙකම ඔයාට එකට දීර්ඝකාලීනව ගන්න පුළුවන්. කොලජන් එකක් පාවිච්චි කරන්න සුදුසුම වෙලාවක් තියෙනවා. ඒ ඔයගොල්ලන්ට පුළුවන් උදේ නැගිට හැටිය පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් රාත්‍රියේ නිින්දට යන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ දෙක ඉතාමත්ම සුදුසුයි කියලා කිව්ව පළියට දවසේ ඕනම වෙලාවක ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. එම බැරි කමක් තහංචියක් නෑ. ඔයාට මතක් වෙන වෙලාවට ඔයාට පුළුවන් වෙලාවට ඔයාට පහසු වෙලාවට ඔයාට මේ කොලජන් එකක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් කොලජන් එකක් කාන්තා පිරිමි ભેදයක් නැතුව භාවිතා කරන එක ඉතාමත්ම වැදගත්. ඇයි මම මේ පිරිමින්ටත් මේ කොලජන් හොඳයි කියලා කියන්නේ? ඉතින් ඒගොල්ලොන්ටත් අපේ වගේම ලස්සනට ස්කින් එක තියාගන්න, hair එක තියාගන්න, වගේම nails තියාගන්න ඕගොල්ලන්ට මේ කොලජන් උපකාරී වෙන. ඊටත් වඩා විශේෂයෙන්ම ජිම් යන කෙනෙක් නම් ඔයාගේ muscle mass එක හරියට තියාගන්න ඔයාට කොලජන් ඕන වෙනවා. ඉතින් ඒ සඳහා ඔයාට කොලජන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයා ආසාවෙන් බලන්න නැති කියලා. ඉතින් ඔයාට කොලජන් සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට මම ඒ වලට රිප්ලයි එකක් දෙන්නම් අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. අමතක කරන්න එපා මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ඔයාගේ social media platforms වල ඔයාගේ යාළුවන්ට බලන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. ඉස්සරහට අපි ලස්සන වීඩියෝ තවත් ඔයාලා ගාවට අරගෙන එන්නම් දැනුම බෙදා ගන්න. ඉතින් මේ දැනුම ලබා ගන්න දැම්මම channel එක subscribe කරන්න.